කොහොමද මිත්‍රවරුනි අද මම ඔයාලව එක්කගෙන යන්නේ රජ රටින් නැගෙනහිර පුරවරයට. ඉතින් එහෙට යන්න කලින් අපි කොහොමද ඒ ගමන යන්න ලෑස්ති වෙන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්වන්නයි මම මේ හදන්නේ. ඔන්න ඉතින් පුරුදු විදිහටම මගේ සුදුවේ මේ රහස වෙන Fair and Lovely cream එක සහ මගේ body lotion එක ඒ වගේම මහත්තයාගේ perfume එක මේ ඔක්කොම රෙඩි කරලා ඉවරයි. දැන් අපේ සුදු පුතාගේ චූටි ඇඳුම් ටිකත් මම ලෑස්ති කරනවා. හරි මේ ඔක්කොම රෙඩි කරලා ඉවර වෙලා ඔන්න ඉතින් දැන් මං ලෑස්ති වෙන්නයි යන්නේ. ඔන්න ඉතින් කොහොම හරි කරලා අලුතෙන් මහගත්ත ගවුමක් දාලා ඒකේ ටිකක් හිරගතියක් තිබුණත් දැන් ඉතින් ඒව හදා ඉන්න වෙලාවක් නැහැනේ. ඉස්සර තනියෙන් ඉන්න කාලේ තමයි මේ හැමදේම කරගත්තේ. දැන් ඉතින් චූටි පුතත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙනවා කියන්නේ අමුතුම යුද්ධයක් වගේ දෙයක් නිසා තියෙන ගවුම කොහොම හරි ඇඳගෙන යනවා කියලා හිතාගෙන මම දැන් හදන්නේ මගේ බොකුඩු කොණ්ණය පීරා ගන්න. මගේ බොකුඩු කොණ්ණය පීරා ගන්න එකත් එක්තරා ආකාරයක යුද්ධයක් තමයි ළමයි. මොකද ඒක ගැට කඩන්න වෙනම 10-12 දෙනෙක්වත් ගෙන්න ගන්න ඕනේ. ඉතින් කොහොම හරි කරලා මෙන්න මේ ආකාරයට මගේ ගැට ටික ඔක්කොම කඩාගෙන ඉවර වෙලා මගේ සුපුරුදු heir style එක වෙන pony tail එක දාගන්නයි හදන්නේ. මොකද කියනවනම් මම දන්නේ ඇත්තම ළමයි hair style දෙකක් තුනක් විතරයි. එකක් ඔය pony tail එක, අනිත් එක කොණ්ඩේ ගොතන එක, අනිත් එක සුපුරුදු පරිදි වැඩට යන විට කොණ්ඩේ ගෙඩිය ගසාගෙන යාම. මං ඉතින් ඔය සුකුරුත්තා වැඩ දන්නේ නැහැ ළමයි. ඒ නිසා මට පුළුවන් එකම විදිහට මම මගේ කොණ්ඩේ බැඳ ගන්නවා. හරි ඉතින් කොණ්ඩේ බැඳගෙන ඉවර වෙලා ඊළඟටත් කරන්න තියෙනවා පොඩි වැඩ ටිකක්. ඊට කලින් ඉතින් කොණ්ඩේ හැඩ වැඩ බලන්නත් එපායි. ඔන්න ඉතින් කොණ්ඩේ ගැට අමාරුවෙන් කඩාගෙන කොණ්ඩේ පිළිවෙලක් කරගත්තා. ඇත්තටම මම වෙලාවකට දෙයියන්ට බයිනවත් එක්ක ඇයි දෙයියනේ මට මේ විදිහේ කර්ල් කොණ්ඩයක් හම්බ වුණේ කියලා. මාත් හරි ආසයි කුරු කොණ්ඩයකට. ඒත් ඉතින් මොනා කරන්නද ලැබිච්ච දේ සතුට වෙන්න බෑ ළමයි. හරි දැන් ඉතින් ඔන්න මං මගේ Fair and Lovely cream එක මූණේ ගා ගන්නයි හදන්නේ. කොහේ ගියත් ඉතින් මට දාන්න දෙන එකම මේකප් එක ඒක විතරක් නිසා මට පුළුවන් හැටියට මං ඒක මගේ මූණට දානවා. ඉතින් ওই විදියට චූටි කාලේ වගේ මූණේ තිත් ගොඩාක් තියාගෙන ක්‍රීම් ගාන එක තමයි මගේ පුරුද්ද. ඉතින් ඔන්න ওই විදියට ක්‍රීම් ටිකක් ගාලා දැන් ඉතින් ඊටු වැඩ ටික කරගන්න තමයි තියෙන්නේ. ඒ කිව්වේ ඉතින් සුද්දගේ පවුඩර් එකෙන් චුට්ටක් ගා ගන්න එක. මට ඇත්තටම අනුන්ගේ දේවල් පාවිච්චි කරන එක තමයි වැඩිපුරම කරන්නේ. වෙලාවකට මහත්තයාගේ perfume එක පාවිච්චි කරනවා, තව වෙලාවකට බබාගේ පවුඩර් එක පාවිච්චි කරනවා. හරි ඕන ලිප්ස්ටික් ටිකුත් ඉතින් ඔහෙම මෙහෙන් ගාගත්තා. නැත්තම් ඉතින් මිනිස්සෙක් වගේ පේන්නේ නැහැනේ. දැන් ඉතින් අපි පිටත් වෙන්න කියලා තමයි මේ හදන්නේ. කලබලයට කොහෙද ඉතින්? ඔන්න ඉතින් සුදු පුතා පිටත් වෙන්න යන්න කලින් ආච්චි අම්මට වඳින්නයි යන්නේ. ඔන්න ඉතින් ආච්චි අම්මට සුදු පුතා වැඳලා ඉවරුණාට පස්සේ දැන් ඉතින් අපි වාහනේට නැගලා පිටත් වෙන්න කියලා තමයි මේ හදන්නේ. තාත්තා නම් දැනටමත් වාහනේට නැගලා ඉවරයි. කොහොමත් ඉතින් හැමදාම යාපට කලින් වාහනේට නගිනවනේ. අපි දෙන්න ඉතින් පොඩි බැනුමක් දෙකක් අහගෙන ඉවර වෙලා තමයි වාහනේට ගොඩ වෙන්න මේ එන්නේ. කොහෙද ඉතින් ඒගොල්ලන්ට වගේ සැහැල්ලුවෙන් සතුටින් ගමන් බිමන් යන්න අපිට විදියක් නැහැනේ. අපි හැඩ වෙනවා වගේම ළමයිගේ දේවල් බලන්නත් ඕනේ. ඒකෙන් මේකෙන් මට කියන්න බැරි වුණා. අද අපි තුන්දෙනා විතරක් නෙවෙයි. අපේ පවුලේ ගොඩක් අය මේ ගමනට එකතු වෙනවා. ඇත්තටම අපි මේ යන්නේ සුබ මංගල කටයුත්තක් සඳහා. ඒ කියන්නේ ගෑනු ළමයාගේ පාර්ශවයෙන් පිරිමි ළමයාගේ පාර්ශවය බලන්න යන වැඩකට තමයි අද මේ යන්න හදන්නේ. දැන් ඉතින් ඔන්න අපි ලස්සන වැව් ටිකක් පාස් කරගෙන යනවා ළමයි. ඇත්තටම දැන් මගෙන් අහන්න එපා මේ වැව් වල නම් මොනවාද කියන්නේ. ඇත්තටම මමත් ඉස්කෝලේ 10 වසරේ ඉන්නකොට ප්‍රයිවට් ක්ලාස් එකකින් ට්‍රිප් එකක් ගියාට පස්සේ ට්‍රින්කෝ වලට එහෙම නැත්නම් නැගෙනහිර පුරවරයට මේ යන්නේ ඇත්තටම අවුරුදු 15කට විතර පස්සේ. ඔයාලා මට එහෙම කියද්දි hina වෙයි. ඇත්තටම මම ට්‍රින්කෝ පැත්තට ඇවිල්ලාම නැති තරම්. මොකද මට පහුගිය කාලේ තිබ්බ වැඩත් එක්ක මට ට්‍රිප් එකක් යනවා කියන එක හීනයක් වගේ වැඩක් තමයි. මේ පැත්තට එන්න බැරිනාට වෙන පැතිවල නම් මම ඇවිදින්න ගිහිලා තියෙනවා. ඔන්න ඉතින් අපි මේ පැත්තේ තියෙන ලස්සන වැව් ඊළඟට ලස්සන කලපු මේ හැම එකක්ම බල තමයි යන්නේ. පේනව නේද ලස්සන? ඇත්තට මේ පැත්ත නෝරෙලිය වගේ තමයි ළමයි. කඳු තියෙනවා, වෙල් තියෙනවා, හරිම ලස්සන පැත්තක්. මේ බලන්නකො ලස්සන. ඉතින් ඒවා බල අපි ඉස්සරහටම යනවා ඉතින්. අර ඉස්සරහින් යනවා පෙවුන නේද? ඒ යන්නේ අපේ අනිත් කට්ටිය. ඒ කියන්නේ අපි වෑන් එකකයි අපේ වාහනේ තමයි මේ ගමන යන්නේ. මංගල කටයුත්තක් කිව්වහම ඉතින් පවුලෙන් භාගයකට වඩා යනවනේ. ඉතින් ඔන්න ඒගොල්ලෝ අපිට ඉස්සරහින් යනවා. අපිත් වටපිටාවේ තියෙන දේවල් බල ඉස්සරහටම යනවා. මේ පාරේ ළමයි ආමි කැම්ප් එහෙම ගොඩක් තියෙනවා.
මොකද ඉතින් යුද්ධ කාලේ ඒ කියන්නේ මීට අවුරුදු ගානකට කලින් ඇත්තටම ගොඩක් යුදමය වාතාවරණයක් තිබ්බ පැත්තක් තමයි මේ නැගෙනහිර ප්‍රදේශය කියන්නේ. ඒකට මම ඉතින් ඔයාලට අමතකයෙන් කියන්න ඕනේ නැහැනේ. ඔන්න ඉතින් අපි ට්‍රින්කෝ වලින් මේ හැරෙව්වේ කින්නියා පැත්තට යන්න. ඇත්තටම අපේ මේ අවසාන ගමනාන්තය වෙන්නේ කොහෙද? ඇත්තටම අපේ අවසාන ගමනාන්තය වෙන්නේ ළමයි සේරු නුවර. සේරු නුවර වල අහලා තියෙනවද? සේරු ආවිලත් පාස් කරගෙන තව ටික දුරක් යන්න ඕන සේරු නුවර ටවුන් එකට. ඉතින් ඔන්න ඔය විදිහට කවදාකවත් ඇවිල්ලා නැති පැත්තකට තමයි මේ අද යන්න කියලා හදන්නේ. මොනවා වුණත් ළමයි අද මං හරි නිදහසෙන් සතුටින් වටපිටාවේ තියෙන දේවල් හොඳට බල තමයි මේ යන්නේ. ඒ මොකද කියනවා නම් අද අපේ දරුවව බලාගන්න මට හොඳ සංගීව දෙන්නෙක් ලැබිලා ඉන්නවා. සිතාරි අක්කා සහ කල්පනී පුංචි. අර පේනවනේ ඉතින් කල්පනී පුංචිට වද දිදී පිටිපස්සටලා යන ලස්සන. මොනවා වුණත් ඉතින් අද අම්මයි තාත්තයි හරිම සතුටින් සැහැල්ලුවේ යනවා. නැත්තම් ඉතින් ඒ ආදයත් එක කොහොමද අනේ මෙහෙම වීඩියෝ කරන්නේ. ඔයාලටත් ඉතින් වීඩියෝ එකක් මොනවා හරි පෙන්වන්න ඕන නිසා මම බොහොම අමාරුවෙන් මේ දේවල් වලට වීඩියෝ කරලා පෙන්නනවා. ඔන්න ඉතින් ආයෙම ළමයි ඉස්සරහට අපිට ඔය පේන්න තියෙන්නේ ආමි කැම්ප් එකක්. ඇත්තටම ළමයි මේ දේවල් දැක්කම ඒ කාලේ මේ පැත්තේ මිනිස්සු කොච්චරනම් බයෙන් සැකෙන් ජීවත් වුණාද කියලා අපිට මේවා දැක්කම නම් පුදුමත් හිතෙනවා. ඔන්න ඉතින් දැන් මේ අපි යන්නේ කලපුවක් පාස් කරගෙන. පේනව නේද කලපුව? අද කොහොම හරි ගෙදර යනකොට හොඳට මොහොත මාළු ටිකක් විලපු කරවල ටිකක් එහෙම අරගෙන යන්න පුළුවන් කියලා නම් හොඳටම විශ්වාසයි. හරි ඉතින් කතාවෙන් දැන් නම් ඉතින් අපි අවසාන ගමනාන්තය දක්වා ළඟා වෙමින් පවතිනවා කියලායි මට හිතෙන්නේ. ඔන්න ඉතින් ලස්සන පාලම් ටිකක් උඩින් ඔන්න අපි දැන් යනවා. ඇත්තටම මහවැලි ගඟත් පොඳට වැටෙන්නේ නැගෙනහිර පළාතෙන් කියලා අහලා තිබුණාට අද තමයි මම මේ මොයකටත් දැක්කේ ළමයි. ඇත්තටම මේ පාලම ළඟ නතර වෙලා ෆොටෝස් දෙක තුනක්වත් ගන්න තිබුණා නම් කොච්චර වටිනවද? ඒත් ඉතින් මේ යන ගමනේ හැටියට ෆොටෝ අරන් නැති වෙවි ඉන්න අපිට වෙලාවක් නැති නිසා අපි දිගටම යන්න පටන් ගත්තා. ඕන්න ඒ අතරේ කට්ටිය මාළු දැල්ලා දිනවා. අනේ මටත් යන්න තිබුණා නම් කියලා හිතුණා. අපේ මහත්තයත් එක්ක ඉතින් ඕවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ ළමයි. එයා ඉතින් චුට්ටක්වත් වාහනේ මග නතර කරන්න කැමති නැති නිසා අපි දිගටම යනවා. කරවල තියෙනවා, මොහොඳ මාළු තියෙනවා. අපිට හවස එද්දි නම් වාහනේ පුරවලා මේවා අරන් ඉන්න පුළුවන්. මොකද ඉතින් අපේ පැත්තට ආවා මේවා ගිනි ගන්නන්නේ ළමයි. මේ පැත්තට ආවම අපිට ලාභෙට මාළු කරවල ගන්න පුළුවන්. ඒක ඉතින් ඕන කෙනෙක් දන්න දෙයක් නේ. ඒ නිසා ඉතින් ඒ දිහා බලාගෙන යනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ ළමයි. අපේ හබියා ඉතින් පොරොන්දු වුණා ගමන ගිහිල්ලා එනින් ගමන් වාහනේ මේ හරියෙන් නතර කරලා මුහුදු මාළු ගන්න අවස්ථාව සලසා දෙනවා කියලා. ඉතින් ඒ පොරොන්දුව පිට මම ඉතින් ආපහු වටපිටාවේ තියෙන සිරි නරඹමින් ඔයාලටත් ඒ සිරිය පෙන්නමින් මේ වාහනේ ගමන් කරනවා. දැන් නම් ඉතින් ඒ ඉඳගෙන ඇවිල්ලා හොඳටම මහන්සි ළමයි පැය දෙකකටත් වඩා ගියා අපිට මේ ගමනට ලම් වෙන්න. පේනවනේ මොහොත. ඇත්තටම අර චූටි කාලේ වගේ තාමත් මොහොත දැක්කහම අහසේ හෙලිකොප්ටර් එකක් යන සද්දයක් ඇහුනම ඒවා බලන්න දුවගෙන යන අමුතුම ආසාවක් මට තියෙනවා. මං හිතන්නේ මට විතරක් නෙවෙයි ඒ ආසාව ගොඩක් අයට තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඇත්තටම ඒවා අමුතුම හැඟීම්. ඒක මට වචනේ විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මොහොත වෙරළක් අහිනේ ඉන්නකොට දැනෙන හැඟීම නම් අමුතුවෙන්ම ඊළඟ අපිට හම්බ වෙනවා ඉස්සරහින් ලස්සන පන්සලක්. පේනවද ඔයගොල්ලන්ට අර කන්ද උඩ තියෙන්නේ? ඔය තියෙන චෛත්‍යයක් එක්ක. ඇත්තට මේක හරිම ලස්සනයි. ඒ හරියට යන්න නම් ආසාවක් තියෙනවා. ඒත් ඉතින් වෙලාව ප්‍රශ්නයක් නිසා අද දවසේ නම් එහාට යන්න විදියක් නැහැ. කතාවෙන් දැන් නම් ඉතින් අපි ගමනාන්තයේ කෙළවරට ලම් වෙලා කියලායි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඔයාලට විතරක් නෙවෙයි මටත් දැන් නම් මේ ගමන ඇති වෙලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් අපේ නෑයෝ බලන්නයි යන්නේ. වාහනේ කට්ටිය ඔක්කොම බැහැලා තෑගි භෝග කැවිලි පෙවිලි උස්සගෙන බරටම දැන් ඉතින් නෑදෑයින සර්ප්‍රයිස් කරන්නයි හදන්නේ. අනේ ඇත්තටම මට වමනෙත් යන්න ආවා අප්පා. ඇයි ඉතින් කිලෝමීටර් 120 ගාණක් මේක දිගට ආවනේ. පැය දෙකක් විතර ගියා මේ ගමන අවසන් වෙන්න. හරි ඉතින් දැන් අපිට තියෙන්නේ මොනවා හරි තියෙන දෙයක් කාලා බීලා ෆන් එකේ ඉන්න තමයි. ඔන්න ඉතින් කට්ටිය වාඩි වෙලා ඉන්නවා. ඔය ඉන්නේ අපේ අම්මා. ඔන්න ලොකු අම්මලා, ලොකු තාත්තලා, මාමලා, නැන්දලා ඔක්කොම අල්ලාද මේ ගමනට එකතු වෙලා ඉන්නවා.
හැමෝම ඉතින් ওই වගේ සෙට් වෙන්නේ නැහැනේ. හරි කලාතුරකින් තමයි එහෙම අවස්ථාවක් ලැබෙන්නේ. අවසානයේදී ළමයි ඉතින් අපි කාලා බීලා එහෙම පිටත් වුණා. යනකොට නම් ඉතින් අපි 4 දෙනා විතරයි වාහනේ යන්නේ. මොකද අපේ චූටි පුතාව අපි වෑන් එකට දුන්නා. එයා අම්මත් එක්ක තමයි යන්නේ. හරි එහෙනම් අපි ගිහිල්ලා එනවා.